ඉතින් බලමු කොහොමද මේ ප්ලේ බටන් එක ප්‍රෝග්‍රෑම් කරන්න කියලා. මෙනු එකේ මේ අපි දැනට හදලා තියෙන මෙනු එකේ තිබ්බ ප්ලේ බටන් එක විතරක් වුණාට ඇත්තටම ගේම් එකක් හදද්දි මෙතන ප්ලේ බටන් එක අපි ඊට පස්සේ settings ඊට පස්සේ iScore එක ඊට පස්සේ මේ colour මොනවා හරි change කරනවා නම් ඒවා ඒ වගේ අර settings ගොඩක් එක්ක තව එක එක items තියෙනවනේ මෙනු එක. එතකොට අපි මේ ඔක්කොම ප්‍රෝග්‍රෑම් කරන්නේ එක ඔබ්ජෙක්ට් එකක් ඇතුළේ. එතකොට ප්ලේ බටන් එක ප්‍රෝග්‍රෑම් කරන්නෙත් ඒක ඇතුළේ. එතකොට අපි මේ සම්පූර්ණ මෙනු එකම ප්‍රෝග්‍රෑම් කරන්න අපි හදාගන්නවා මෙනු මැනේජර් කියලා ඔබ්ජෙක්ට් එකක්. ඒකට අපි මෙතන hierarchy එකේ plus icon එක ක්ලික් කරලා create empty ක්ලික් කරනවා. එතකොට අපිට game object එකක් හදනවා. අපි මේ game object එක rename කරගන්නවා game manager කියලා. මේක ඇතුළේ තමයි අපි මේ play button එක ප්‍රෝග්‍රෑම් කරන්නේ. තව මොනවා හරි තිබ්බොත් ඒවත් ප්‍රෝග්‍රෑම් කරන්න game manager එක ඇතුළේ. එතකොට මේ මොකක් හරි ඔබ්ජෙක්ට් එකක් ප්‍රෝග්‍රෑම් කරන්න අපිට ඕන වෙනවා ස්ක්‍රිප්ට් එකක්. ඒකට අපි මෙතන අපි ස්ක්‍රිප්ට් කියලා ෆෝල්ඩර් එකක් හැදුවා. අපි ඒක ඇතුලේ ස්ක්‍රිප්ට් එකක් හදාගමු. රයිට් ක්ලික් කරලා ක්‍රියේට් ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා මොනෝ බිහේවියර් ස්ක්‍රිප්ට් කියලා. අපි ගේම් එකක ඔබ්ජෙක්ට් ප්‍රෝග්‍රෑම් කරද්දී යූස් කරන්නේ මෙන්න මේ මොනෝ බිහේවියර් ස්ක්‍රිප්ට් කියන ඒවා. එතකොට අපි ඒක ක්ලික් කරලා මෙතන මොනෝ බිහේවියර් ස්ක්‍රිප්ට් එකක් හදාගන්නවා. මම ඒක රීනේම් කරගන්නවා ගේම් මැනේජර් ස්ක්‍රිප්ට් කියලා. ඊට පස්සේ මේ තියෙන ගේම් මැනේජර් එකට මේ ස්ක්‍රිප්ට් එක අපි drag and drop කරලා දාගන්න ඕනි. අපි ගේම් මැනේජර් එක hierarchy එකෙන් select කරලා hierarchy එකෙන් select කරලා අපි මේ ස්ක්‍රිප්ට් එක මෙතනින් ඇදලා මෙතනට දානවා. එතකොට මේ ගේම් මැනේජර් ස්ක්‍රිප්ට් එක අපේ ගේම් මැනේජර් එකට වැටෙනවා. ඊට පස්සේ අපි ගේම් මැනේජර් ස්ක්‍රිප්ට් කියලා මෙතන ස්ක්‍රිප්ට් ඉස්සරහ මේ වැටලා තියෙන කුඩ ඩබල් ක්ලික් කරාම අපිට මේ විදිහට Visual Studio වලින් ඕපන් වෙනවා අපේ ස්ක්‍රිප්ට් එක. ඔයා Visual Studio ඉන්ස්ටෝල් කරලා තියෙන්න ඕනි. ඒකට අදාළ Unity මේ විදිහට අපි ස්ක්‍රිප්ට් එක ඕපන් කරගත්තට පස්සේ මේකේ start සහ update කියලා ෆන්ක්ෂන් දෙකක් තියෙනවා. අපිට මේ ගේම් මැනේජර් එක ප්‍රෝග්‍රෑම් කරද්දී මේ start සහ update කියන ෆන්ක්ෂන් දෙක දැනට ඕනේ වෙන්නේ නැහැ. මම මේ දෙකෙන් වෙන දේ ඉස්සරහට පැහැදිලි කරන්නම්. මම දැනට මේ දෙක අවශ්‍ය නැති නිසා මම මේ දෙක මකලා දානවා. මකලා දාලා අපි ලියනවා අපේ බටන් එකට ෆන්ක්ෂන් එකක්. ෆන්ක්ෂන් එකක් ලියන්නේ කොහොමද? අපි මුලින්ම void කියලා දාගන්නවා. කිසිම return type එකක් නැති නිසා. ඊට පස්සේ මතක ඇතුව මේ play button එකට ලියන ෆන්ක්ෂන් එක public විදිහට ලියා ගන්න ඕනි. ඒ නිසා අපි sorry void කළා public void ඊට පස්සේ අපි ෆන්ක්ෂන් එක දෙමු start game කියලා නම. ඔයාලට කැමති නමක් එතෙන්ට දෙන්න පුළුවන්. දීලා මේ විදිහට ෆන්ක්ෂන් එක හදාගෙන අපි දැන් කරන්න ඕනේ මේ start game කියන play button එක ක්ලික් කරාම start game කියන ෆන්ක්ෂන් එක තමයි call වෙන්නේ. එතකොට මේ ෆන්ක්ෂන් එක තුළ වෙන්න ඕනේ මොකද්ද? load කරන්න ඕනේ අපි game scene. ඒකට අපි ලියා ගන්නවා scene manager dot load scene ඇතුලේ අපි දෙන්න ඕනේ මෙන්න මෙතන අපි සීන්ස් ඇතුලේ තියෙන්නේ ගේම් කියලා G කැපිටල් ගේම් අන්න ඒ සීන් එකේ නම දෙන්න ඕනේ GAME. හරි ඊට පස්සේ මෙතන අපි කෙලවරේ semicolon එකක් දාලා ප්‍රෝග්‍රෑම් එක ස්ක්‍රිප්ට් එක සේව් කරගන්නවා. ඊට පස්සේ අපි Unity වලට ගිහිල්ලා දැන් මේක ගේම් මැනේජර් එකේ ස්ක්‍රිප්ට් එක ඇතුලේ තමයි මේ ෆන්ක්ෂන් එක තියෙන්නේ. එතකොට මේ ෆන්ක්ෂන් එක කෝල් වෙන්නේ මෙන්න මේ canvas එක ඇතුලේ තියෙන මෙන්න මේ බටන් එක ක්ලික් කරාට පස්සේ. එතකොට මේ බටන් එක ක්ලික් කරාට පස්සේ මේ ගේම් මැනේජර් එකේ ස්ක්‍රිප්ට් එකේ ඇතුලේ තියෙන start game කියන ෆන්ක්ෂන් එක කෝල් වෙන්න ඕනේ. ඒකට අපි මේ බටන් එක උඩ ක්ලික් කරලා මේ බටන් එකට අදාළ ස්පෙක්ට් එකේ පහළට ගියාම එතන අපිට එක තැනකදී හම්බ වෙනවා on click කියලා. එතකොට මේ ලිස්ට් එක empty තියෙන්නේ. අපි ඒක plus එක දීලා ඊට පස්සේ අපිට මෙතන none කියලා වැටලා තියෙනවා ඔබ්ජෙක්ට් එකක් කියලා. ඒතකොට අපි මේ ඔබ්ජෙක්ට් එකට පාස් කරන්න ඕනේ මෙන්න මේ game manager එක. එතකොට අපි ඒකේ ලියපු ස්ක්‍රිප්ට් එකේ තියෙන ෆන්ක්ෂන් වලට අපිට මේ play button එක ඔබලා access කරන්න පුළුවන්. එතකොට අපි game manager එක මෙතෙන්ට පාස් කරලා අපි මෙතන no function කියන එකෙන් අපි යනවා game manager script කියන එකට. අපි ලියපු ස්ක්‍රිප්ට් එක නම game manager script නේ. එතකොට ඒකට ගිහිල්ලා අපි එතනින් select කරනවා start game කියන ෆන්ක්ෂන් එක මේ තියෙන්නේ.
මේ විදිහට අපිට සිලෙක්ට් කරන්න පුළුවන්. මේ ස්ටාර්ට් ගේම් කියන ෆන්ක්ෂන් එක මෙතන පෙන්වන්නේ නැහැ. මෙතන අපි පබ්ලික් කියලා මේක ලිව්වේ නැත්තම්. ඒ නිසා පබ්ලික් කියන එක පාවිච්චි කරන්න. හරි දැන් අපි ගේම් එක ප්ලේ කරලා බලමු මේක වැඩ කරනවද කියලා. ඔයාලට පේනවා අපි ප්ලේ බටන් එක ක්ලික් කරාට මුකුත් වෙන්නේ නැහැ. ඒකට හේතුව අපි දැන් ඒක ෆික්ස් කරගමු. අපි ගේම් එක මෙතන ප්ලේ එක ස්ටොප් කරලා ෆයිල් වලට ගිහිල්ලා මෙතන බිල්ඩ් ප්‍රොෆයිල්ස් කියලා තියෙනවා. එතන ගියාම මෙතන සීන් ලිස්ට් එක තියෙනවානේ. මෙන්න මේ සීන් ලිස්ට් එකට අපි ඇඩ් කරගන්න ඕනේ මෙතන සීන්ස් මෙනු විතරයි තියෙන්නේ. අපි ඒකට ගේම් එකත් ඇඩ් කරගන්න ඕනේ. ඒකට අපි ආපහු ගිහිල්ලා මෙතන ගේම් එක සීන්ස් වල ගේම් ඩබල් ක්ලික් කරලා මේ විදිහට ගේම් එක ඕපන් කරගන්නවා සීන් එක විදිහට. දැන් අපි ගේම් සීන් එක තියෙන්නේ. ගිහිල්ලා ඊට පස්සේ අපි ආපහු යනවා බිල්ඩ් ප්‍රොෆයිල්ස් වලට. ගිහිල්ලා මෙතන ඕපන් සීන් ලිස්ට් කියන එකට ක්ලික් කරලා ඇඩ් ඕපන් සීන්ස් කියලා මෙතන තියෙනවා. ඒක ක්ලික් කරනවා. එතකොට ගේම් එකත් ඇඩ් වෙනවා එතෙන්ට. හරි දැන් අපිට මෙනු එකක් තියෙනවා. ගේම් එකක් තියෙනවා. දැන් අපි ආපහු මෙනු සීන් එකට ගිහිල්ලා මේක ප්ලේ කරලා ප්ලේ බටන් එක ඔබලා බලමු. ඔන්න දැන් අපිට ගේම් සීන් එක ලෝඩ් වෙනවා.